පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම්. A. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් භාවිතය. විශාල හා සංකීර්ණ වැඩ පරිපූර්ණ විසඳුම් ව්‍යාපෘති, ඒ කියන්නේ turnkey projects, සංකීර්ණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, විශේෂිත භාණ්ඩ සහ සංකීර්ණ තොරතුරු පද්ධති සඳහා පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් ක්‍රියාවලිය සුදුසුය. භාණ්ඩ, වැඩ සහ උපදේශන නුවණ සේවා ප්‍රසම්පාදනය සඳහා අයදුම්කරුවන් කෙටි ලැයිස්තුගත කිරීම සඳහා පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් ක්‍රියාවලීන් භාවිතා කරනු ලැබේ. සුදුසු හා ප්‍රමාණවත් ධාරිතාව, හැකියාව සහ සම්පත් ඇති අය පමණක් ලන්සු හෝ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කිරීම මෙම ක්‍රියාවලියෙන් සාතික කරයි. තනි කොන්ත්‍රාත්තු ඇසුරුම් මෙන්ම වර්ගයේ ස්වභාවය සහ ප්‍රමාණය අනුව සමාන වන බහු කොන්ත්‍රාත්තු සඳහාද පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් ක්‍රියාවලිය අනුගමනය කළ හැකිය. මෙම ක්‍රියාවලිය එහි ඇති වාසි සහ අවාසි සහගත තත්ත්වයන් සලකා බැලීමෙන් පසුව ආරම්භ කළ යුතුය. B. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් ක්‍රියාවලියේ ප්‍රතිලාභ. 1. යම් කොන්ත්‍රාත්තුවක් සඳහා ඉහළ ධාරිතාවක් සහ අත්දැකීම් ඇති විභව ලන්සුකරුවන් අතර තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම. 2. අවශ්‍ය නම් විභව ලන්සුකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත පදනම්ව ලන්සු කොන්දේසි සහ සංශෝධන කිරීමට අවස්ථාව ලැබීම. 3. පූර්ව සුදුසුකම් ලැබූ ලන්සුකරුවන්ගෙන් පමණක් ලන්සු හෝ යෝජනා ඇගීම හේතුවෙන් ප්‍රසම්පාදන අස්තිත්වයට ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉතිරි කිරීම. 4. නුසුදුසු ලන්සුකරුවන් නොසලකා හැරීමේ හැකියාව. C. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් ක්‍රියාවලියේ අවාසි. 1. පූර්ව සුදුසුකම් සඳහා ගතවන කාලය හේතුවෙන් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ගතවන කාලය වැඩිවීම. 2. අනිකුත් ක්‍රම භාවිතා කරන විට සියලුම ලන්සුකරුවන්ගේ පූර්ව සුදුසුකම් ඇගීමේ අවශ්‍යතාවයක් ඇති නොවන නමුත් මෙම ක්‍රමයේදී සියලුම ලන්සුකරුවන්ගේ සුදුසුකම් ඇගීමට සිදුවීම. අනෙකුත් ක්‍රම භාවිතා කරන විට සුදුසු සමාලෝචනය සිදු කරනු ලබන්නේ මූලික සුදුසුකම් සපුරන තෝරාගත් ලන්සුකරුවන් සම්බන්ධයෙන් පමණි. 3. ලන්සු හෝ යෝජනා ඉදිරිපත් කිරීමට පෙර සියලුම පූර්ව සුදුසුකම් ලැබූ ලන්සුකරුවන්ගේ නම් දැන සිටීම හේතුවෙන් අල්ලස් ගැනීම සහ මිල නියම කිරීම, ඒ කියන්නේ ප්‍රයිස් ෆික්සිං වැනි විෂමාචාර කිරීමේ අවදානමක් පැවතී. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් ක්‍රියාවලිය තරංකාරීත්වය සීමා කිරීම සඳහා භාවිතා නොකළ යුතුය. එය විභව ලන්සුකරුවන් අතර සමාන තරංකාරීත්වයක් ප්‍රවර්ධනය කළ යුතුය. D. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් ක්‍රියාවලිය. 1. තරංකාරීත්වය වැඩි කිරීම සඳහා පූර්ව සුදුසුකම් ක්‍රියාවලිය සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් පුළුල් ප්‍රචාරණයක් ලබා දිය යුතුය. 2. අවශ්‍ය සුදුසුකම් කැඳවීම ප්‍රසම්පාදන අස්තිත්වය විසින් සකස් කරන ලද සම්මත ආකෘතියක් නිකුත් කිරීමෙන් සිදු කළ යුතුය. 3. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ආරාධනයකට ප්‍රතිචාර දක්වන සෑම අයදුම්කරුවෙක්ගෙන්ම ප්‍රසම්පාදන ආස්තිත්වය විසින් තීරණ කරන ලද ආපසු නොගෙවන සාධාරණ අයදුම් කිරීමේ ගාස්තුවක් අය කළ යුතුය. 4. ප්‍රසම්පාදනයේ විෂයපතය, ප්‍රසම්පාදනයේ අවශ්‍යතා සහ අයදුම්කරුවන්ගේ අවශ්‍ය සුදුසුකම් පූර්ව සුදුසුකම් ආරාධනයේ නිශ්චිතව දක්වා තිබිය යුතුය. 5. ජාතික මට්ටමේ ප්‍රසම්පාදන සඳහා පූර්ව සුදුසුකම් අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ලබා දෙන අවම කාල සීමාව කැලෙන්ඩර් දින 21ක් විය යුතු අතර ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසම්පාදන සඳහා කැලෙන්ඩර් දින 42ක් ලබා දිය යුතුය. 6. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට ප්‍රසම්පාදන ලේඛන නිකුත් කළ යුතුය. 7. පූර්ව සුදුසුකම් ක්‍රියාවලියේදී පූර්ව සුදුසුකම් ලැබූ විභව ලන්සුකරුවන්ගේ සංඛ්‍යාවට ඉහළ සීමාවක් පැනවිය යුතු නොවේ. E. පූර්ව සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් සංඛ්‍යාව සීමිත නම් සහ ප්‍රමාණවත් තරංකාරීත්වයක් සහතික කළ නොහැකි නම් පහත සඳහන් පරිදි නැවත ඇගීමක් සිදු කළ හැකිය. 1. අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීම. 2. අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා පවතින කොන්දේසි සහ සුදුසුකම් ලිහිල් කිරීම. 3. කොන්ත්‍රාත්තුව කුඩා කොන්ත්‍රාත්තුවලට බෙදීම, කැබලි කිරීම හෝ ඇසුරුම් කිරීම මත පදනම්ව සංකීර්ණතාව අඩු කිරීම. 4. පූර්ව සුදුසුකම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ආරාධනය නැවත ප්‍රචාරය කිරීම. F. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් සඳහා ආරාධනය. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් සඳහා වන ආරාධනයේ පහත සඳහන් තොරතුරු ඇතුළත් කළ යුතුය. 1.
ප්‍රසම්පාදන කළ යුතු භාණ්ඩ හෝ වැඩ පිළිබඳ කෙටි විස්තරයක්. 2. අදාළ කොන්දේසි. 3. අරමුදල් මූලාශ්‍රය. 4. විභව අයදුම්කරුවන් සඳහා සුදුසුකම් අවශ්‍යතා. 5. විභව අයදුම්කරුවන්ගේ අතීත කාර්ය සාධනය, මුල්‍ය කාර්ය සාධනය, අත්දැකීම් වැනි සුදුසුකම් අවශ්‍යතා. 6. ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ලබාගත හැකි ක්‍රමය. 7. පූර්ව සුදුසුකම් ලේඛන ලබාගත හැකි ස්ථානය සහ වේලාව. 8. අයදුම්පත් ඉදිරිපත් කිරීම අවසන් කිරීමේ දිනය සහ වේලාව. 9. ඉදිරිපත් කරනා ලද අයදුම්පත් විවෘත කිරීම පිළිබඳ තොරතුරු. G. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් සඳහා ආරාධනය ප්‍රචාරය කිරීම. විභව ලන්සුකරුවන්ගේ අවධානය ආකර්ෂණය කර ගැනීම සඳහා පූර්ව සුදුසුකම් ලබා දීම සඳහා වන ආරාධනය සම්බන්ධයෙන් උපරිම ප්‍රචාරණයක් ලබා දිය යුතුය. ජාතික මට්ටමේ ප්‍රසම්පාදනවලදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන නිල භාෂා තුනෙන්ම පුළුල්ව සංසරණය වන ජාතික පුවත්පත්වල ආරාධනය පළ කිරීමෙන් ප්‍රචාරය ලබා දිය යුතුය. මීට අමතරව ප්‍රසම්පාදන ආස්තිත්වයෙහි වෙබ් අඩවියේ ප්‍රසම්පාදන සම්බන්ධ දැන්වීම් පළ කරනා කොටසේ දැන්වීම් පළ කිරීමෙන් ප්‍රචාරණය ලබා දිය යුතුය. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසම්පාදනවලදී ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 2024 3.1 වගන්තියේ දක්වා ඇති පරිදි ලොව පුරා ප්‍රචාරණය ලබා දිය යුතුය. H. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් ලේඛන. විභව අයදුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය සියලුම මූලික තොරතුරු පූර්ව සුදුසුකම් ඉල්ලා සිටීමේ ලේඛනවල අඩංගු විය යුතු අතර පහත දැක්වන ආකාරයේ විස්තරාත්මක තොරතුරු සැපිය යුතුය. 1. ප්‍රසම්පාදන අස්තිත්වය පිළිබඳ තොරතුරු. 2. යෝජිත ප්‍රසම්පාදනය සහ ඒ විෂයපතය. 3. අරමුදල් මූලාශ්‍රය. 4. ඇස්තමේන්තුගත කොන්ත්‍රාත්තු වටිනාකම සහ ප්‍රමාණ. 5. කොන්ත්‍රාත්තුව සිදු කළ යුතු ස්ථානය. 6. සුදුසුකම් අවශ්‍යතා. 7. දේශීය මනාපය අදාළ කිරීම. 8. කොන්ත්‍රාත්තුවේ පිරිවිතර සහ කොන්දේසි. 9. බෙදා හැරීමේ හෝ ක්‍රියාත්මක කිරීමේ කාලසටහන්. 10. ලන්සු සුරකුම්පත් සහ කාර්ය සාධන සුරකුම්පත් සඳහා අවශ්‍යතා. 11. ගෙවීම් කාලසටහන, ක්‍රමවේදය සහ කොන්දේසි. 12. මිල ගැලපුම් විධිවිධාන සහ 13. අදාළ ප්‍රසම්පාදනය සම්බන්ධිත අනෙකුත් නිශ්චිත තොරතුරු. ඉහත ලයිස්තුගත කර ඇති අවශ්‍යතා තොරතුරු ලබා ගැනීම සඳහා ව්‍යුහගත කරන ලද ආකෘතියක් ප්‍රසම්පාදන අස්තිත්වය විසින් සකස් කර අදාළ පූර්ව සුදුසුකම් ලේඛන සමග නිකුත් කළ යුතුයි. I. බහු කොන්ත්‍රාත්තු සඳහා පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම වර්ගය සහ ප්‍රමාණය අනුව සමාන වන කොන්ත්‍රාත් ඇසුරුමක් සඳහාද භාවිතා කළ හැකිය. ඇසුරුම් කිරීම සිදු කරන විට අයදුම්කරුවන්ට එකම ඇසුරුමක් තුළ ඇති එකක් හෝ කීපයක් කොන්ත්‍රාත්තු සඳහා පූර්ව සුදුසුකම් ලබාගත හැකිය. පූර්ව සුදුසුකම් ලේඛනයේ එක් කොටසේ ප්‍රමාණය සහ ස්වභාවය මෙන්ම අයදුම්කරුවන්ට සුදුසුකම් හෝ අවශ්‍යතා සපුරාලිය යුතු කොටස් ගන්නද විස්තර කළ යුතුය. අයදුම්කරුගේ පූර්ව සුදුසුකම් අයදුම්පතේ සලකා බැලීමට අපේක්ෂා කරන නිශ්චිත කොටස් සඳහන් කළ යුතුය. J. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් පදනම. පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම් පහත් සඳහන් කරුණු මත පදනම් විය යුතුය. 1. විභව අයදුම්කරුවන්ගේ තාක්ෂණික කළමනාකරන මුල්‍යධාරිතාව සහ හැකියාව මෙන්ම අතීත කාර්ය සාධනය සහ ලන්සුකරු සම්බන්ධයෙන් පවතින නීතිමය සහ නඩු ඉතිහාසය. 2. ඉදිරිපත් කරන ලද අයදුම්පතේ සම්පූර්ණත්වය. 3. දැනට ක්‍රියාත්මක වන කොන්ත්‍රාත්තු සලකා බැලීමේදී කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට අයදුම්කරුවන්ගේ ඇති හැකියාව. 4. අයදුම්කරුවන් විසින් සේවා ලබා ගන්නට විශේෂඥයන් සහ උපකොන්ත්‍රාත්කරුවන් යොදවා ගන්නට අදහස් කරන්නේ නම් ඔවුන්ගේ නම් සහ අත්දැකීම්. මේ යටතේ අයදුම්කරුවන් විසින් කුඩා උපකොන්ත්‍රාත්කරුවන්ගේ විස්තර ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. සුළු හෝ පටු අර්ථකථන මත පදනම්ව සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ප්‍රසම්පාදන ආස්තිත්වය විසින් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. එබැවින් සියලුම ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන අයදුම්කරුවන්ගේ පූර්ව සුදුසුකම් ලේඛන නුසුදුසු කරනු ලැබේ යනුවෙන් පැහැදිලි ප්‍රකාශයක් ප්‍රසම්පාදන ආස්තිත්වය විසින් නොයදිය යුතුය. නුසුදුසු කළ හැක යන ප්‍රකාශය වඩාත් සුදුසු වන්නේ එය නම්‍යශීලී බවක් සපයන බැවින්. K. හවුල් ව්‍යාපාරවල පූර්ව සුදුසුකම් හෝ මූලික තේරීම්. පූර්ව සුදුසුකම් සඳහා අයදුම් කරන්නේ සමාගම් හෝ පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් විසින් පිහිටුවන ලද හවුල් ව්‍යාපාරයක් නම් ඒ සඳහා විශේෂ කොන්දේසි අදාළ වේ.
පූර්ව සුදුසුකම් ලැබීමෙන් පසු හවුල් ව්‍යාපාරයේ පාර්ශකරුවන් වෙනස් වුවහොත් ඇතිවන තත්ත්වය පිළිබඳ කොන්දේසි අදාළ හවුල් ව්‍යාපාරය මගින් ඉදිරිපත් කරන පූර්ව සුදුසුකම් ලේඛනවල පැහැදිලි ලෙස දක්වා තිබිය යුතුය. මෙම අරමුණ සඳහා පහත් සඳහන් කොන්දේසි නිර්දේශ කරනු ලැබේ. ඒ හවුල් ව්‍යාපාරයක කිසිදු ස්ථීර හෝ තනි පුද්ගල හවුල්කරුවෙකුට එක් ලන්සුවකට යෝජනාවකට වඩා ඉදිරිපත් කිරීමට හෝ සහභාගී වීමට අවසර නොදිය යුතුය. මෙම රීතිය උල්ලංඝනය කරමින් ඉදිරිපත් කරන ඕනෑම ලන්සුවක් හෝ යෝජනාවක් ප්‍රසම්පාදන ආස්තිත්වය විසින් ප්‍රතික්ෂේප කළ යුතුය. B. හවුල් ව්‍යාපාරයක් විසින් ඉදිරිපත් කරන ලද අයදුම් පතක් පහත් සඳහන් අවශ්‍යතා සපුරා ලිය යුතුය. 1. පූර්ව සුදුසුකම් සඳහා ලියවිලි ඉදිරිපත් කිරීමේදී හවුල් ව්‍යාපාරයේ එක් හවුල්කරුට අදාළ විස්තර ඇතුළත් කළ යුතුය. 2. ලන්සුව හෝ යෝජනාව මෙන්ම ප්‍රතිඵල වන කොන්ත්‍රාත්තුවද සියලුම හවුල්කරුවන් ඒකාබද්ධව සහ වෙන වෙනම නිත්‍යානුකූලව බැඳී හැකි පරිදි අත්සන් කළ යුතුය. කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් සියලුම හවුල්කරුවන්ගේ ඒකාබද්ධ සහ වෙන වෙනම වගකීම් දැක්වෙන හවුල් ව්‍යාපාර ගිවිසුමක් ලන්සුව හෝ යෝජනාව සමග ඉදිරිපත් කළ යුතුය. 3. අයදුම්පතේ හවුල් ව්‍යාපාරයේ එක් හවුල්කරුගේ යෝජිත සහභාගිත්වය සහ වගකීම් පිළිබඳ විස්තරයක් ඇතුළත් කළ යුතුය. 4. අයදුම්පතේ හවුල් ව්‍යාපාරයේ ප්‍රධාන හවුල්කරුද හඳුනාගත යුතු අතර අයදුම්කරු සහ ප්‍රසම්පාදන අස්තිත්වය අතර සියලුම ලිපි හුවමාරු එම හවුල්කරු හරහා සිදු කළ යුතුය. 6. හවුල් ව්‍යාපාරයේ එක් සාමාජිකයාගේ කොන්ත්‍රාත්වයේ අනුරූප වටිනාකම සම්බන්ධයෙන් වන ප්‍රතිශත සහභාගීත්වය සුදුසුකම් නිර්ණායකවල දක්වා ඇති එක් සාමාජිකයාගේ ධාරිතාව නොඉක්ම විය යුතුය. පූර්ව සුදුසුකම් ලැබූ පසුව හවුල් ව්‍යාපාරයේ සංයුතියේ හෝ හවුල් ව්‍යාපාර ගිවිසුමේ කිසියම් වෙනසක් කරන්නේ නම් එවැනි වෙනස්කම් ප්‍රසම්පාදන ආස්තිත්වයෙහි අනුමැතිය ඇතිව සිදු කළ යුතුය. පූර්ව සුදුසුකම් ක්‍රියාවලියෙන් පසුව හවුල් ව්‍යාපාරවල කිසිදු නව වෙනසක් ප්‍රසම්පාදන ආස්තිත්වය විසින් අනුමත නොකළ යුතු අතර ඔවුන්ගේ මතය අනුව එවැනි වෙනස්කම් තරංකාරීත්වයට බාධාවක් සිදු කරන්නේ නම් සිදු කළ යුතු වන්නේ 1. තරංගකාරීත්වය සැලකිය යුතු ලෙස අඩු කිරීම. 2. මීට පෙර පූර්ව සුදුසුකම් ලබා නොතිබූ ආයතනයක් ඇතුළත් කිරීම හෝ 3. යෝජිත වෙනස අවශ්‍ය පූර්ව සුදුසුකම් නිර්ණායක වෙනස් කිරීම. L. පූර්ව සුදුසුකම් සඳහා ක්‍රියාපටිපාටි අවශ්‍යතා. පූර්ව සුදුසුකම් ලේඛනවල අවශ්‍ය ඉදිරිපත් කිරීම. එනම් සම්පූර්ණ කරන ලද ප්‍රශ්නාවලි, ආකෘති සහ සහායක ලියවිලි සහ ඒවා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය නිශ්චිතව දන්වා තිබිය යුතුය. ඒවායේ පූර්ව සුදුසුකම් අයදුම් පත්‍ර ඇගීම සඳහා පැහැදිලි ප්‍රකාශයක්ද අඩංගු විය යුතුය. ඇස්තමේන්තුගත ඇගීම් කාලය සාමාන්‍යයෙන් දින 30 සිට 60 දක්වා වන අතර සියලුම අයදුම්කරුවන්ට දැනුම් දීමේ ක්‍රමය ලේඛනවල නියම කළ යුතුය. නියමිත කාල සීමාවෙන් පසු ලැබෙන පූර්ව සුදුසුකම් අයදුම්පත් ප්‍රසම්පාදන ආස්තිත්වය විසින් සලකා බැලිය යුතු නොවේ. ප්‍රසම්පාදන ආස්තිත්වය විසින් පූර්ව සුදුසුකම් අයදුම්පතක් ලැබුණු බවට පිළිගැනීමක්ද සිදු කළ යුතුය. පූර්ව සුදුසුකම් ක්‍රියාවලිය සම්පූර්ණ වූ වහාම ලන්සු හෝ යෝජනා කැඳවිය යුතුය. ඉතා විශාල ව්‍යාපෘති සඳහා විභව අයදුම්කරුවන්ට ලන්සු ඉදිරිපත් කිරීමට පෙර අදාළ කොන්දේසි තක්සේරු කිරීමට හැකිවන පරිදි ස්ථානීය පරීක්ෂණයක්ද ඇතුළත්ව පූර්ව සුදුසුකම් සමුළුවක් පැවැත්වීම දිරිමත් කරනු ලැබේ. M. පූර්ව සුදුසුකම් අයදුම්පත් ඇගීම. පූර්ව සුදුසුකම් සඳහා ඇගීම් නිර්ණායක වෛශ්‍යක පැහැදිලි සහ අවිනිශ්චිත හෝ නොපැහැදිලි වචන වලින් තොර විය යුතුය. සාමාන්‍යයෙන් භාවිතා කළ යුතු අදාළ පරාමිති පහත විස්තර කර ඇත. A. අයදුම්කරුගේ මුල්‍ය සම්පත්. අදාළ කොන්ත්‍රාත්තු කාල සීමාව තුළ කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට සහ ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් පවත්වා ගැනීමට අයදුම්කරුට ඇති හැකියාව අයදුම්කරු විසින් පෙන්නුම් කළ යුතුය. B. අයදුම්කරුගේ පිරිස් සම්පත්. කොන්ත්‍රාත්තුව ඉටු කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලත් සහ පළපුරුදු පිරිස් අයදුම්කරු සතුව ඇති බව පෙන්නුම් කළ යුතුය. C. අයදුම්කරුගේ උපකරණ හා සම්පත්. කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය විශේෂිත උපකරණ ඇතුළුව අවශ්‍ය උපකරණ ලබා ගැනීමේ හැකියාව අයදුම්කරු විසින් පෙන්නුම් කළ යුතුය. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට පෙර යම් කොන්දේසි සපුරාලීම මත අයදුම්කරුවකුට පූර්ව සුදුසුකම් ලබාගත හැකි. සාමාන්‍යයෙන් කොන්දේසිවලට අතිරේක තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය, හවුල් ව්‍යාපාර ගිවිසුම සංශෝධනය කිරීම, විශේෂිත ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බඳවා ගැනීම, විශේෂිත උපකරණ ලබා ගැනීම ආදී සාක්ෂි
ඇතුළත් විය යුතුය. අයදුම්කරුගේ වැඩ ප්‍රමාණයේ විභව වැඩිවීමක් අනාගතයේ කොන්ත්‍රාත්තුව බහර ගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි අවස්ථාවලදී කොන්දේසි සහිත පූර්ව සුදුසුකම්ද සුදුසු වේ. පූර්ව සුදුසුකම් අයදුම් පතක නිරවද්‍යතාවය හෝ සම්පූර්ණත්වය ප්‍රසම්පාදන ආස්තිත්වය විසින් සැක කරන්නේ නම් අයදුම්කරු විසින් මීට පෙර සපයන ලද තොරතුරු පැහැදිලි කිරීමට හෝ අතිරේක තොරතුරු සැපයීමට ඉල්ලා සිටිය යුතුය. ඇගේම් සඳහා අයදුම්කරු සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා අයදුම් පත්වල දක්වා ඇති යොමු කිරීමද ප්‍රසම්පාදන ආස්තිත්වය හට සම්බන්ධ කරගත හැකියි. පූර්ව සුදුසුකම් සඳහා අයදුම්කරුවන් ඔවුන්ගේ පූර්ව සුදුසුකම් අයදුම් පත්වල එසේ කිරීමට ප්‍රසම්පාදන ආස්තිත්වය හට අවසර දීම අවශ්‍ය වේ. පූර්ව සුදුසුකම් ලැබීමෙන් පසු කාලීන ක්‍රියාකාර. පූර්ව සුදුසුකම් ලැබීමෙන් පසු පූර්ව සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට ලන්සු හෝ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කරනු ලැබේ. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ යුත්තේ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 20/24 7 සහ 8 පරිච්ඡේදවල දක්වා ඇති ඇගයීම් ක්‍රියාවලිය සහ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දක්වන අඩුම ඇගයූ ලන්සුව හෝ යෝජනාව ඉදිරිපත් කළ ලන්සුකරුට